රෝහල්වල සිකියුරිටි හා පවිත්‍රතා සේවක සේවිකාවෝ අම්මා තාත්තා දූෂණය කරති. වසර 10කට විතර ඉස්සර මැදි වයසේ රෝගියෙකු එක බාරකරුවෙක් රජයේ රෝහලකට ගියාම ඇමතුවේ ඇන්ටි නැත්නම් අංකල් කියලා. රජයේ රෝහල් වලින් පටන් ගත මේ වසංගත ඇමතීම සමාජය පුරාම පැතිරුණා. තේරුම කොහොම වුණත් කෙනෙකුගේ වයස ගැන Taman දකින විදියට කරන මේ පාදඩ ඇමතීම දැන් ටිකෙන් ටික අතු ගෑවිලා ගිහින්. ඒ වෙනුවට රජයේ රෝහල් වලට ආපු ආදේශකය මැදි වයසේ පහු කරගෙන යන හැමෝම අම්මලා තාත්තලා. වෛද්‍ය හෙද සේවය හා සමාන්තර සේවා දෙව්මව්පියන් බලා ගන්නව වගේ රෝගීන්ට සලකලා සුවපත් කරන නිසා මේ ඇමතීම කාගේවත් කනස්සල්ලට හේතුවක් නොවේවි. ඊට පහළ ශ්‍රේණිවල අයට සිකියුරිටි හා පවිත්‍රතා සේවක සේවිකාවන්ට කොහොමද එන මැදි වයස්වල හැමෝම අම්මලා තාත්තලා වෙන්නේ? කාලයක් ඇන්ටි අංකල් කිව්වා වගේම මේ විදියට අමතන්න ඉඩ දීමෙන් මේ විස බීජය සමස්ත සමාජය පුරාම පැතිරෙන දරුණු වසංගතයක් වීම බලපන්න බැරි වෙනවා. එතකොට අම්මා තාත්තා කියන පූජනීය ඇමතීම ඒකාන්තයෙන්ම දූෂණය වෙනවා. පවිත්‍රතා හා සිකියුරිටි වල ඉන්න බොහොම වයස්ගත අයත් අඩු වයසේ බව පෙනිපෙනී මැදි වයස්වල අම්මා තාත්තා කියලා අමතනවා. රජයේ රෝහල් ගේට්ටුවකින් ඇතුල් වන හැමෝම මුරකරුවන් හා වැසිකිලි හොදපු අය නෙවි. රටේ වැදගත් වෘත්තීන් වල වගකීම් දරලා විශ්‍රාම ගිය නැත්නම් මැදි වයස පසු කරමින් යහපත් පෙනුමින් ශක්තිමත්ව ඉන්න අය. ස්ත්‍රී පුරුෂයන්ට ඇමතීමට ලොව පිළිගත් සම්මත වචන දෙකක් තියෙනවා. සිංහලට ඒක මාතා මහත්මිය නැත්නම් මිස්. කෙනෙකුට අමතන්න වයස මනින්නේ මොකටද? එහෙම ඇමතීම අර සේවාවල ඉන්න අයගේ තත්වෙට මදි නිසා ලැජ්ජා හිතෙනවා ඇති. පුද්ගලයන්ට මිස කාගේවත් වයසට අමතන්න ඕන නැහැ. බැරි නම් ඇමතීමක් නැතුව කතා කරාම ඉවරයි. නැත්නම් මේක සමස්ත සමාජයේම වසා පැතිරෙන සුව කළ නොහැකි වසංගතයක් වෙනවා. ඒ නිසා ගෞරවනීය, වන්දනීය, පූජනීය අම්මා තාත්තා දූෂණය නොකර ඉන්නව නම් අනාගත සමාජයට වැඩදායක වේවි. Tamanට ඥාතිත්වයක් ගෑවිලාවත් නැති හැමෝටම තාතා කියලා අමතන්නේ සැබෑ තාතා කවුද කියලා තෝරාගෙන කියා දෙන්න සමහර අම්මලාටත් බැරිකමක් තිබිලා තියෙනවා කියලා මට නම් හිතෙනවා. සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් දාලා Tamanට හිතෙන විදිහේ කමෙන්ට් එකක් දාලා බනින අයට මේක ෂෙයා කරා නම් හොඳයි.